සල්ලි තියෙන වීමුද්‍රාලි කෙනෙක් වීමෝලක් තියෙන කෙනෙක් ඩ්‍රයිවර් කෙනෙක් දානවා ලියන මහත්තයෙක් දානවා නාට්‍යාමිල 4 දෙනෙක් දානවා ලුරිය ගොඩේ යවලා වීමිටි 100ක් 200ක් එකතු කරගෙන එනවා. ඒක සාමාන්‍ය ක්‍රමයක් පොළොන්නරුවේ තියෙන. අනුරාධපුරයේ පොළොන්නරුවේ එහෙම ඒව අදටත් වෙනවා. නමුත් මගේ මේ රුපියල් 35000 අරගෙන මං කරේ මොකද්ද? මම ඩ්‍රයිවර්. එතකොට ඩ්‍රයිවර්ගේ පඩිය එක ලාභයයි. ලියන මහත්තයා මැනේජරුත් මම්මයි. මට පඩි දෙකයි. තුන්වෙනි එක මං තවත් දෙයක් විතර බැලුවා අර එක නාට්‍යාමි කෙනෙක් ගෙනියන 4 දෙනෙක්ගේ එකෙක් කට බැඳලා උස්සලා දෙන එකම කරන්න ඊළඟ දවසේ මං නාට්‍යාමි නතර කරා. මං තමයි දැන් කටමාලා උස්සලා දෙන්නේ. දැන් පඩි 3යි. ලොරිය මගේ මට හැර් එකයි ලාභ 4යි. ගණන්ලා බාන වීතිකේ ලාභේ ලාභ 5යි. එක බිස්නස් එකෙන් ලාභ 5ක් ගත්ත අපි මෙතනට ආවේ එහෙමයි. ඒ නිසා මේකම නෙවෙයි ඔයාලට කියන්න ඕනේ. ඔයාලා මේ සමාජ දිහා බලලා විශේෂයෙන්ම අද තියෙන මේ තාක්ෂණයත් එක්ක මේ ඩිජිටල් ඉන්ටර්නෙට් මේ තාක්ෂණයත් එක්ක ඔයාලගේ ජීවිකාව මම මේ කියපු ක්‍රමවේදෙම ඔයාලා දැන් මට හිතෙනවා එකක් විතරක් මම දෙන්න කපටිකම. ඒකම කරන්න යන්න එපා ලෝක ලෙඩක්. ඒක අවශ්‍ය වෙලාවට චුට්ටක් අරගෙන පැත්තකින් තියන්න. එහෙම කරන්න බෑ.